ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එක බලන්න ආපු ඔයාව. ඉතින් අද අපි බලමු මේක ගොතන්නේ කොහොමද කියලා. වීඩියෝ එක බලලා ඉගෙන ගන්න. කොටු ස්ක්වයර් එක, ග්‍රැනි ස්ක්වයර් එක කරන හැටි ඉගෙන ගත්තා. මේක channel එකේ තියෙනවා. මම දාලා මේක හදන වීඩියෝ එක. ඒක බලලා හදා ගන්න. ඊට පස්සේ දැන් මම එදා කිව්වා ඔයගොල්ලන්ට මම මේකේ බෑග් පොඩි බෑග් එකක් මහනවා කියලා. ගොතනවා කියලා. ඉතින් අපි මේකෙන් මම දැන් 4ක් හදාගෙන තියෙනවා. ඉතින් මේ 4 ජොයින් කරලා බලමු කොහොමද බෑග් එකක් හදාගන්නේ. මේ නිකන් ෆෝන් එක දාන්න වගේ පුංචි බෑග් එකක්. මම මේකට යූස් කරන්න හිතුවේ සුදු පාටින්. සුදු පාට මේ කොටන් එකෙන්. මුලින් බලමු මේ දෙක කොහොමද ජොයින් කරගන්නේ කියලා. මේක ජොයින් කරද්දී මේ තියෙන අපේ කන පිට නූල් තියෙන පැත්ත ඒ දෙක මේකේ හොඳ පිට තියලා මේකේ මේ හොඳ පිටවල් දෙක තියලා අතුලට හොඳ පිටවල් දෙක තියලා මෙතන අපි ජොයින් කරගන්නවා. දැන් පේනවා නම් අඩුව ඇති නේද? මෙන්න මේ වගේ මේ ස්ක්වයර් දෙක, ග්‍රැනි ස්ක්වයර් දෙක මෙන්න මේ විදිහට තමයි හදාගන්න ඕනේ. මේක පැත්තක් මම හදාගත්තා. දැන් බලමු අපි මේ දෙක කොහොමද සම්බන්ධ කරලා මේ විදිහට හදාගන්නේ කියලා. මුලින්ම අපි මේ දෙක ජොයින් කරනවා. මම මේක ජොයින් කරලා තියෙන්නේ කළු පාටින්. කළු පාටින් එක මෙහෙමයි කරන්නේ. මේ මිටි කටුවකට මේ නූලක් දාගෙන මේ හොඳ පිටවල් දෙක මෙහෙම එකට තියලා මට පේනවාද මේ චේන් එක තියෙනවනේ. මෙන්න මේ චේන් එකේ මේ නූල් පොටවල් දෙකම මෙතන තියෙන්නේ. දෙකටම නැතුව මේ පැත්තේ එළියකට විතරක්. කළු පාට නිසා පොඩක් පේනවා මදි. ඒ එළියකට විතරක් දාලා තමයි මේක මහගන්නේ. මුලින්ම මේ ජොයින් දෙක මේ දෙක මෙහෙම අපි නූලකින් සම්බන්ධ කරගන්නවා. නූල දාලා විදියට ගහගෙන ඊට පස්සේ අපි පේන්නේ මේක දැන් මම මේකේ පේනනම් සුදු පාට එකේ දැන් මේකේ මෙහෙමනේ තියෙන්නේ අපේ චේන් එක අවසානට ගෙතිලා තියෙන්නේ මේ විදිහනේ. මේකේ දාන්න ඕනේ මේ නූල් දෙකටම නෙමෙයි මෙන්න මේ පැත්තේ නූලට. ඒ නූලට තමයි දාන්නේ. මේ පැත්තේ නූල ඉස්ව තියෙනවා එක. මේ පැත්තේ නූලයි දැන් අපි හිතමු මේක මෙහෙම කියලා. එතකොට මේ පැත්තේ නූලයි මේකේ මේ පැත්තේ නූල් පොට තනි පොටක්. අන්න ඔය දෙකට තමයි දාලා මහගෙන යන්නේ. එකයි ඒකේ මේකේ ඊළඟ එකේ ඊළඟ දෙක එහෙම තමයි මහගෙන යන්නේ. මේ කළු පාට එක පේන්නේ නැති නිසා මම ඔයාලට සුදු පාටකින් කියලා දුන්නේ. අන්තිමට අපි මෙතනට මේ විදිහට දාලා ටිකලා කන පිට පැත්තට මේ නූල පොඩ්ඩක් එහෙම අතරට දාලා නූල කපලා දාන්න. මම තමයි තියෙන්නේ. එතන පොඩි මේ එකක් තියෙනවා. ඒක අපි අර මේ පටිය හදද්දි එතන පොඩ වැඩියට අරගෙන හදනවා. ඊට පස්සේ අපි සුදු පාට නූලෙන් මේක වටේ කරන හැටි බලමු. ඒක කරන්නේ මෙහෙමයි. චේන් දෙකක් දාලා මේකේ වටේම සිංගල් ක්‍රොෂේ වලින් කරගෙන යනවා වටේම. මේ ජොයින් මෙතන අර ස්පේස් එක තියෙනවානේ මෙතන ඒ ස්පේස් එකට
දෙකක් දැම්මා. ඉතුරු හැම එකටම එක ගානේ දාගෙන මේ වටේම යනවා. මේ විදිහට සිංගල් ක්‍රොෂේ වලින් මෙහෙම වටේම යනවා. වෙනසක් මුකුත් කරන්නේ නැහැ. වටේම සිංගල් ක්‍රොෂේ දාගෙන යන එක විතරයි කරන්නේ. මෙතනත් එහෙම වෙනසක් ලොකු නෑ. ඒක තියෙන හැම චේන් එකටම දාගෙන යනවා වටේම. මේක මෙතන මේකට දෙකක් දානවා. දෙකක් දාලා එක චේන් එකක් තව දාලා තමයි මේක. හරි දැන් මෙතන අවසාන හරියට ආවා. ඊට පස්සේ මෙතන මෙයා පටන් ගත්ත තැන චේන් එකට දාලා මේ විදිහට ඒක ඉවර කරනවා. ඉවර කරලා ඉතින් අපි චේන් 3ක් උඩට දානවා. දාලා අපි දැන් මේ පැත්තට යනවා. මෙන්න මේ ඩබල් ක්‍රොෂේ එකක් අපි ගිහින් තියනවානේ මෙතන. මේ විදිහට මේ දාලා තියෙන අපේ මේ සිංගල් ක්‍රොෂේ දාගෙන අපි ගියේ හැම චේන් එකටම මේ විදිහට දිගටම දාගෙන යනවා. පොඩි වෙනසක් කරනවා අපි මෙන්න මෙතන අර මෙතන පොඩ්ඩක් අර පොඩ පහලට වගේ ගිහිල්ලා තියෙනවානේ. එතන පොඩි වෙනසක් කරනවා. ඒක බලමු. හරි මෙන්න මේ වෙනස් පොඩ්ඩක් වෙනස් කරලා ගොතන්නේ මෙන්න මේ චේන් 3. මෙතන මේ කොනේම එකයි මුල්ලෙම තියෙන එකයි මෙතන එකයි මෙහා පැත්තේ එක. මෙහෙම ඒ විදිහටම අරගෙන මේකේ එකක් විතරක් මෙහෙම පන්නනවා. එක නූලක් පන්නලා තමයි දෙකත් පන්නලා ආයෙ මේ දෙකත් පන්නනවා. ඒ විදිහට ඒකට පොඩ්ඩක් උස්ස කරන්න එපා. මෙතන අපේ ඒ හරිය පොඩ්ඩක් මෙහෙම V එකට වගේ ගිහිල්ලානේ තියෙන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් මේකේ ගානට උස් කරලා ගන්න ඕන නිසා තමයි එහෙම කරන්නේ. ඊළඟ බලන්න මේ විදිහට එකක් මේව කරලා ආයි දෙකක් ආයි තුනක් ඔය විදිහට මේ මෙතන එකකට කරනවා. ඒ විදිහේ තුනක් කරන්න ඕන අපි. එකයි ඔය විදිහට. ඊට පස්සේ එතන ඉඳලා අපි normal ඩබල් ක්‍රොෂේ දාගෙන යනවා. විදිහට. දැන් එතකොට අපිට එතන මේ අර පොඩක් වලට වගේ ගිහිල්ලා තිබ්බ එක පොඩ්ඩක් හරියට හැදිලා තියෙනවා ගානකට. එතනයි මේ පැත්තෙත් එහෙම කරන්න ඕනේ. මෙතන මේ චේන් මේ තුනට අපි මේ විදිහට පොඩක් මේකේ මේ විදිහට මේක වටේම යන්න ඕනේ. මෙතනදී කරන හැටි මම පෙන්නන්නම්. මෙතන දැන් අපි මේ කෝණ එකනේ හදන්නේ. ඒකට අපි මෙතනට ඩබල් ක්‍රොෂේ දෙකයි චේන් දෙකයි නැත්නම් ඒකටම ඩබල් ක්‍රොෂේ දෙකක් හදලා ඒ කෝණ එක හදාගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මේක මෙහෙම යන්න. මෙතනත් ඒ කෝණ එක එහෙම හදලා මෙතනදී අපි මෙතන දැන් අපි අර කරපු විදිහට පොඩ උස්සලා හිටින විදිහට මෙතනත් හදාගන්න. ඒ වටේ ගිහිල්ලා බලමු ඊට පස්සේ ඊළඟ වටේ යන්නේ කොහොමද. හරි මේ විදිහට ඉවර කරලා චේන් දෙකක් දාලා මෙතනට ජොයින් කරා. ඊට පස්සේ අපි මෙතනින් දැන් ආපහු යනවා මේ විදිහට. මේ තියෙන සිංගල් ක්‍රොෂේ පේලියක් වටේම යන්න ඕනේ. ඒකෙදිත් මෙතන හතරක් දාන්න ඕනේ මේකට. දෙකක් දාලා චේන් එකක් දාලා ආයෙ දෙකක් දානවා. ඒ විදිහට තමයි ඒක යන්නේ. ඒ මේ කොන් හතර යන්නේ එහෙම. අනිත් දැන් මෙතනත් ප්‍රශ්නයක් නැහැ. එතනත් normal විදිහට යනවා. මොකද ඒක දැන් හරි ගානට ඇවිල්ලා තියෙනවා. එතන අපි අර හදපු නිසා මේකෙන් මේ පේලියේදී ඒක ගානට ඇවිල්ලා තියෙනවා.
ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් ඒකත් ඔය මේ විදිහට සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න. මොන විදිහට සිංගල් ක්‍රොෂේ වලින් දිගටම යනවා ඒක. ඒක අපි අල්ලන්නේ ඒකට ලයිනින් අල්ලන්න ඕනේ. ඒ නිසා තමයි අපි මෙහෙම පේලියකුත් යන්නේ. ඊට අපි මේ විදිහට මේක ඉවර කරනවා. අපි දැන් බලමු මේකට මේ ලයිනින් එක අල්ලන විදිය. මම මේක හදන්නේ මේ අතට බෑග් එක පර්ස් එකක් විදිහට. එහෙම කෙනෙක්ට ඕන නම් මේ අතට හදන්න පුළුවන්. ඒත් මම මේකෙදි හදන්නේ මේ විදිහට පොඩි පර්ස් එකක් විදිහට. මේකට මේ බ්‍රවුන් ෂේප් එක තමයි ගන්නෙ. මේක අපි මෙහෙම කරලා අල්ල ගන්න ඕනේ මේ දෙකට මුලින්ම. මම බලමු කොහොමද කරන්න කියලා. හරි මේක මම මේ විදිහට නූල් මුලින්ම නූල් ටිකක් යුවව ගත්ත මාතින් මැහුවේ. ඒක උඩින් තමයි මේක තියලා වාට මැෂින් එකේ මහනවා නම් මහ ගන්න පුළුවන්. ඒක මේ වෙනවට මේ විදිහට පොඩ්ඩක් මහගෙන මෙහෙම තියලා මේක මම මහ ගත්තා. මේකට අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ මේක දැන් තියලා මේක ගාන්ට තියාගෙන මැෂින් එකේ මහනවා නම් මැෂින් තියෙන කෙනෙක් නම් මැෂින් එකේ මහන්න. නැත්තම් අතින් ඔයාට මහන්න පුළුවන්. මම දැන් මැහුවේ මේ මැෂින් එකේ නෙවෙයි අතින් මැහුවේ. ඔය විදිහට තියලා මේක මේ අයිනෙන් ගාන්ට මහගෙන යන්නයි තියෙන්නේ. මේක උඩින් එන්න මේ විදිහට. දැන් මේකේ තියෙන මම මහලා මේ තියෙන්නේ අය විදිහට මේකත් මේකට මුන්ටු කරගන්න. මේක මේ විදිහට කරලා ඉවරයි. මේ දෙක මේකට සම්බන්ධ කරගත්තා. දැන් අපි කරන්නේ මේක මේ දෙක මුන්ටු කරන්න ඕනේ. එකට මේ ජොයින්ට් කරන්න ඕනේ. මේ ඇතුලේ කවරේ අපේ ඒක මේ විදිහට මෙතනින් මේ මුළු මේ කොටස් තුන එකට වේව කරලා ඇතුලේ මේ කොටස අපි සම්බන්ධ කරගන්නවා මුලින්ම. ඊට පස්සේ තමයි අපි මේ දෙක අල්ලලා මෙහෙම ගොතාගෙන යන්නේ. ඒක අපි බලමු ඊට පස්සේ. ඒක මම පොතන හැටි කියලා දෙන්නම්. මේක මුලින්ම අපි අල්ලගෙන. හරි දැන් මම මේක මහගත්තා. මේක මෙහෙම ඇතුලට දාලා මේ දෙක අපි ජොයින් කරගෙන යනවා. එහෙමයි. මේ විදිහට නූල් අරගෙන එනකොට අපි මේක ඇතුලට දාගන්න පේන්න තියෙනවා. මේක මේ විදිහට මේ අපේ මේ නූල් දෙකෙම දානවා. ඉතින් කලින් මුට්ටු මේ මෙතනදී මුට්ටු කරේ මේකක් විතරක්නේ. දැන් මේ නූල් කොටවල් මෙතන චේන් එකේම සම්පූර්ණ චේන් එකටම මේ පැත්තෙත් එහෙම. අනිත් පැත්ත එකයි. ඊළඟ සිංගල් ක්‍රොෂේ දාගෙන යනවා. මේ විදිහට තේරුණාද මේකයි මේ පැත්තේ මේ කොටසයි එකට ජොයින් කරන එක අපි කරන්නේ. ඒක මේ චේන් වලට මේ හැම චේන් එකටම මේක එකයි මේ පැත්ත එකයි මොනවාදලා සිංගල් ක්‍රොෂේ වලින් මේක ජොයින් කරනවා. මේක වටේම ජොයින් කරන්න. අපි බලමු ඊට පස්සේ ජොයින් කරගත්තා පස්සේ කොහොමද පේන්නේ කියලා. හරි අපි මුලින් මෙතනදී පටන් ගද්දිම අර වැඩිපුර තියෙන චේන් කොටස මේ ඇතුළට දාලාම ඔයා පටන් ගන්න. මෙතන මට බැරි වුණා ඒක පටන් ගද්දි එහෙම කරන්න. එතකොට මෙතනත් එහෙමයි.
මෙතනත් මේ වැඩිපුර ගොඩක්ම තියෙනවා නම් ඒක කපලා අයින් කරන්න පුළුවන්. ඉතුරු කොටස මෙහෙම ඇතුළට දාලා මේකේ මේ ටික මේ එකට මේව කරන්න පුළුවන්. මේ විදිහට බලන්නකො අපි දැන් දිගටම කරගෙන ආපු ටික මේ විදිහට දාලා මේක මම දැකලා තියෙනවා ගොඩක් මේව සෙල් කරන්න කරන අයගෙත් මෙන්න මෙතන අර මේ විදිහට අර උඩට ගිහිල්ලා මම තියෙන විදිහට උඩට ගිහිල්ලා එහෙම තියනවා. දැන් අපේ එකේ එහෙම නෑ. දැන් අපි මෙතන අර අපි හදද්දී අර ඩබල් ක්‍රොෂේ එක අපි පොඩක් මෙතන චේන් තුනක් මේ පොඩ වෙනස් කරලා ගිහුවානේ. අන්න ඒකෙන් තමයි එතන ඒ විදිහට ඒ හැඩේ නැතුව ගියේ අපි. ඉතින් ඒ විදිහට කරන්න ඕනේ. එතකොට ඒක ලස්සනට එනවා. නැත්නම් අර සමහර අයගේ මේ විදිහට උඩට ගිහිල්ලා තියෙනවා. ඒක එතකොට ෆිනිෂින් එක මදි එහෙම වුණාම. ඉතින් මේක ඉතින් ආ විදිහට අවසාන හරියට කරලා ඉවර කරමු. thank you මගේ වීඩියෝස් බලන ඔයාලට. මොකද ගොඩාක් අය මාව subscribe කරලා තියෙනවා. ඒ වගේම මේ like කරලා comment කරලත් ඔයාලගේ තියෙන ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම ඒ හැම දෙයකටම උත්තර දෙනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම පුළුවන් හැම අවස්ථාවෙම ඔයාලට reply message එකක් දාන්නම්. ඒ විදිහට ඔයත් මේක පෙන්සිල් කේස් එකකට වගේ ගන්න පුළුවන් මේක. සාමාන්‍යයෙන් ඔයාලට ෆෝන් එකක් දාගෙන යන්න එහෙම උනත් ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් චේන් එකක් අන්තිමට දාලා නූල කපලා අයින් කරලා ඒ නූල අස්සට මේ අතරට දාලා හංගලා ඔය විදිහට තමයි ඉතින් අපි අවසන් කරන්නේ. විදිහට තමයි අපේ පර්ස් එක අපි යෙදුවේ. කරලා බලමුද ඉතින්. මේ විදිහට මම නූල් පටය යවාගත්ත එක මේක තියෙනවා කැතට පේන්නේ. ඒක අපි නූල ගලවලා අයින් කරනවා. ඔය විදිහට තියෙනවා ඉතින් ඇතුළ. තමයි ඉතින් ඒක තියෙන්නේ. හරිම ලස්සනයි. මේකට ඔයාලට පැන්සල් දාන්න පුළුවන්. ෆෝන් එකක් උනත් දාන්න පුළුවන්. ඉතින් හදලා බලන්න ඔයත්. හදලා බලලා ඉතින් ආයි කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරගන්න. ගොතන යාළුවෝ ඉන්නවා නම් එයාලට මේක වීඩියෝ එක ෂෙයා කරන්න. thank you එහෙනම් මගේ වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට. ඇත්තටම හරිම සතුටුයි මේ වීඩියෝස් ගොඩක් හදන්න අර පොඩි මොටිවේෂන් එකක් එනවා. ඉතින් ගොඩක් අය බලන නිසා channel එක. ඉතින් හරිම සතුටුයි. මම අලුතින් පටන් ගත්ත channel එකක් නිසා මම තව වීඩියෝ විතර කරන්න උත්සාහ කරනවා. ෆ්‍රී වෙන හැම වෙලාවෙම ඔයාලා වෙනුවෙන් පුංචි හරි වීඩියෝ එකක් ගේන්න නිතරම ඉතින් හිතනවා. ඉතින් thank you මගේ වීඩියෝ එකත් එක්ක රැඳුනට.